හෙළ හැමෝටම ඉතිං අද 2025 කැනඩා ටොරොන්ටෝ වල හිම වැටෙන පළවෙනි දවස. ඉතින් අද මම පොඩි වැඩකට එළියට යනවා. ඉතින් ඒ ගමන් මම හිතුවා මේ හිම වැටෙන දවස පොඩි වටපිටාවේ කොහොමද හිම වැටෙන්නේ කියලා ඕගලන් සමග බෙදා ගන්න. වෙලාව 12:40යි. හැබැයි දැන් මේ හිම වැටෙන පටන් ගන්න උදේ 2ට විතර හිම වැටෙන පටන් ගත්තේ. උදේ ඉඳන් මේ තාම non stop හිම වැටෙනවා. ඔක්කොටම කලින් කියන්න හිතුණා නොවැම්බර් මාසේ 11 සාමාන්‍යයෙන් මෙහි වෙටරන්ස් ඩේ කියලා දවසක් සෙලිබ්‍රේට් කරනවා. ඒ දවසට කට්ටිය පොපි මලක් ඇඟේ එහෙම නැත්නම් බෑග් එකක ගහගෙන පාරේ යනවා. ඉතින් මමත් ඒ වගේ බෑග් එක ගහගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා ඉතින් මේ වීඩියෝ එක කරන අතරතුර ඉතින් ඒගොල්ලෝවත් සිහිපත් කරලා මේක පෙන්වන්න. අන්න එහෙනම් ඉතින් මම එළියට ආවා. ජැකට් එකයි තොප්පියයි ග්ලව්ස් එකක් තියෙනවා ජැකට් එක දාගෙන ඉන්නේ. ඒක ගන්න පේනවා කොච්චර හිම වැටලාද කියලා. මේ අද දවසේ විතරක් මේ උදේ දවසේ තමයි වැටෙන්න පටන් ගත්තේ. ඉතින් දැන් මේ තත්ත්වයේ උදේ ඉඳන් non stop හිම වැටෙනවා. ඒක ගන්න පේනවා කොච්චර හිම වැටලාද කියලා කියනවානේ. තාමත් හිම වැටෙන ඕගන්න පේනවද දන්නේ නැහැ මේ කැමරාවේ. මේක තමයි ඉතින් කැනඩාවේ වින්ටර් එකේ ආරම්භය. පොඩ්ඩක් පාරවල් වල යද්දිත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද පොඩ්ඩක් ලිස්සනවා දැන්. බ්ලැක් අයිස් හැදිලා තියෙන සමහර තැන්වල පොඩ්ඩක් ඉතින් පරිස්සම් වෙන්න ඕන. මේ වගේ තැන්වල එහෙම ඇවිදිනකොට බ්ලැක් අයිස් කියන්නේ සාමාන්‍යයෙන් ඔය දැන් හිම දිය වෙනවනේ. දිය වෙනවත් එක්කම ඒක අයිස් වෙන නිසා අපිට ඒක පේන්නේ නැහැ. මේ පාරවල සමහර තැන්වල මෙතන ලුණු දාලා තියෙන්නේ. ඒ හින්දා අවුලක් නැහැ. සමහර තැන්වල මේ පාරවල් වල අයිස් මිදෙනවා. ඉතින් මිනිස්සුන්ට පේන්නේ නැහැ. ඉතින් දන්නේ නැතුව ලිස්සනවා. මේවට කියන්නේ බ්ලැක් අයිස් කියලා. ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ කාලෙට පාරේ වාහනවල උනත් හැප්පෙන්න බලනවා. මොකද බ්‍රේක් ගෙමර ගන්න අයිස් ඉඳ ලිස්සනවා. ඉතින් මම බස් එක යනකම් බලන් ඉන්නවා. ඉතින් මම දැන් බස් එකෙන් බැහැලා දැන් පාරේ යන ගමන් මම පෙන්නන පාර මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. කැමරාවට මෙහෙම නම් ඇස් දෙකට කොච්චර ලස්සනට පේන්නේ නැතිද කියලා හිතෙන්නේ. දැන් වෙලාව 7:42යි. ඉතින් අද දවසම හිම වැටලා දැන් ටිකකට කලින් තමයි හිම වැටෙන්නේ නැවතුනේ. ඒ ඔයගලන්ට පේනවා කොච්චර හිම වැටලාද කියලා මේ පළවෙනි දවසේ විතරක්. ඒ පේනවා අනිත් සෑහෙන වැටලා තියෙනවා. ඉතින් දැන් වෙලාව 1යි ගානක්. තාම හිම වැටලා තාම එක දවසයි. ඉතින් පේනවා නේද? දැනටමත් අඩියක් විතර පේන හිම. ඉතින් මේ තමයි කැනඩාවේ 2025 ටොරොන්ටෝ වලට වැටුණ පළවෙනි හිමපතනේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් පළවෙනි දවසේම සෑහෙන වැටලා තියෙනවා. ඉතින් ඉස්සරහට මම මේ වගේ වීඩියෝ ටිකක් අරන් එන්න. දිගටම හිම වැටෙනවා කොහොමවත්. ඉතින් ආයෙ දවසක් මම එන්න. එතන සුබ දවසක්.